බෙනා මාමා කොහමද? හොඳයි. උදේ මාව බැනුනේ නිකන් යාචකෙක් වගේ නේ. ඇයි යන්නේ? මිනිස්සු උදේ ඇඳෙන් බහින්නත් කලින් මල්ලක් එල්ලගෙන කොල්ලේ ගේට්ටුව යාගේ ඉන්නකොට කොහොමද වෙන පේන්නේ? දැකලා කොල්ලට ලැජ්ජා හිතුණා. මොකෝ බා? මොකටද? ගාමන් ෆැක්ටරියක් දාන්න. ඒ පරක් වෙනවා බං. ඔබ මොනවද කරන්නේ? හරි ඔබ එළියට බලය මම අරගෙන. ඇති යන්නේ හොඳටම ඇති. අප්පාතානේ. අයි නැවැත්තුවේ. නැවැත්තුවේ කියන්නේ තව නැටුවොත් එහෙම මගේ ඇදුම උඩට ගහලා හෙට උදේ උඹලට මගේ මිනිහ තමයි උස්සන්න වෙන්නේ. ඉතින් හොඳයිනේ. ඈ? දැක්ක නේද මාමා කෙනෙකුට කියපු කතාව? ගහපියෝ කන්නේ මේකගේ කනරත් වෙන්න එකක්. මම ඉක්මනට කැම ටික හදලා එන්න. අම්මේ. ආමමි. අම්මා ඉන්න සතුටින් කියලා මාමා හිතනවද? මොකද hina වෙන්නේ? ගොම් ප්‍රශ්න අහන්න එපා බං. ඇයි? ඇයි? ඔයා අතදරුවා කාලේ බොලයි තාත්තා ඔයගොල්ලන්ගේ දාලා ගියකොට එයා කොහමද සතුටින් ඉන්නේ? එයා තියා බොලයි තාත්තවත් සතුටින් ඉන්නවා කියලා මම නම් හිතන්නේ යන්නේ. හැබෙනා මාමි. ඇයි අම්මයි තාත්තයි වෙන් වුනේ? ඔබ ගානින් මට උන්හිටි දැන් නැති කරන්න හදන්නේ නේ. මන් දන්නේ නැහැ නේ ඔවා.